හලෝ ගයිස් ඔන්න අද අපි එන යන්නේ ලංකාවේ උසම කඳු මුදුනන පිදුරු තරාගලට ගමන පටන් ගන්න කලින් පාරේ ආයින්ද බල ලස්සන කඩේකින් නැවතුවත් තේ එකක් බීලා යන්න. ඒකේ තේ මාරම රහක් ඒක ටැමිල් කඩයක්. අපි තේ එකක් බීලා ඔන්න ආයෙ පාරක් පටන් ගන්නවා ගමන යන්න. ඔන්න ඉතින් අපි දැන් නුවරඑළිය ටවුන් එක ලං කරලා ඉන්නේ. එන්නෙම සීතල වැඩි වෙනවා. කලින් තැනට වඩා එන්නෙම සීතල ගතිය වැඩි වෙනවා. වටේට මීදුමත් බාලා තියෙනවා. දැන් නුවරඑළිය ටවුන් එක අපි ලං කරලා ඉන්නේ. අපි දැන් නුවරඑළිය ටවුන් එකට ආවා. ටවුන් එකේ ඉඳලා බුද්ධ ජයන්ති මාවතේ තමයි මේ පිදුරු තලාගල කන්ද මුදුනට යන පාර තියෙන්නේ. ඒ පාර පහු කරලා යනකොට නුවරඑළිය කාර්මික විද්‍යාල පාර තියෙනවා. ඒ පාරත් පහු කරලා යනකොට තමයි පිදුරු තලාගල කන්ද මුදුනට යන මේ පාර තියෙන්නේ. අපි ගියපු පාර දෙපැත්තේ වගා කරලා තිබ්බා ලීස්, කැරට්, රාපු, ගෝවා වගේ ගොඩාක් එළවලු වර්ග වගා කරලා තිබ්බා. අපි වාහනේ යනකොට දැක්ක දෙපැත්තේ තියෙනවා. ගොඩක් කට්ටිය කියපු විදියට ඒ කට්ටියගේ ජීවන මාර්ගය වන්නේ මේ වගේ එළවලු වර්ග විකුණලා තමයි ඒ කට්ටිය දවසේ ජීවන මාර්ගය හොයාගන්නේ. අපි ඒ ටිකත් පහු කරලා යනකොට පිදුරු තලාගල කඳු මුදුනට ගොඩක් ලං කරලා තිබ්බේ. ඒ කියන්නේ කඳු මුදුනට යන්න කලින් ඕනම එන කෙනෙක් ටිකට් එකක් ගන්න ඕනේ. ඒ වගේ වාහනයටත් තමන් ඉන්න කට්ටිය ගනුවටත් ටිකට් එකක් ගන්න ඕනේ. අපි වෑන් එකේ 8 දෙනෙක් ගියා. ඔක්කොම කරේ ටිකට් ගත්තා. ඒ වගේම වාහනට ටිකට් ගත්තා. වාහනේ ටිකට් එකක් මං හිතන විදිහට රුපියල් 800ක් හෝ 1000ක් වෙනවා. එක පුද්ගලයෙකුට ටිකට් එකක් ගන්න රුපියල් 150ක් හෝ 200ක්. අපිට කඳු මුදුනට කිලෝමීටර් 5.7ක් තියෙනවා යන්න. ඔන්නයි මැප් එක දාලා බලුවා. අපිට මැප් එකේ බලනකොට විනාඩි 17ක් යනවා කඳු මුදුනට යන්න. අපි ඔන්න ආයෙ පාරක් ගමන පටන් ගත්තා. ටිකට් අරගෙන පොඩි දුරක් යනකොට තියෙනවා චෙක් පොයින්ට් එකක්. ඒක කරන්නේ එයාපෝස් එකේ කට්ටිය. මෙතනින් යන හැම වාහනයකම විස්තරේ කට්ටිය ගන්නවා. ඒ වගේම ඉන්න පුද්ගලයන්ගෙත් තොරතුරු අරගෙන සනාථ කරලා තමයි මේ කට්ටිය වාහනේ උඩට යවන්නේ. එහෙනම් අපි ඔන්න පටන් ගත්ත කඳු මුදුනට යන්න. කන්ද පටන් ගන්නකොට මාරම view එකක් තියෙන්නේ. ලස්සන විදිහට ගස් හැදිලා තියෙනවා. ඔන්න ඉස්සරහින් යන ලොකු වාහනයක්. ගොඩක් දුරට පාහන දෙකකට විතරයි පාර මාරන්න පුළුවන්. ලොකු පාරක් නෑ. පිදුරු තරාගල කඳු මුදුනට යනවා නම් යන්න දෙන්නේ සාමාන්‍ය වෑන් එකක්, කාර් එකක්. ඒ වගේ වාහන විතරයි. මොකද පොඩි වාහන හෝ ලොකු වාහන වලට ඒ කට්ටිය යන්න දෙන්නේ නැහැ. ඒ වාහන ගියොත් ගොඩක් බ්ලොක් එකක් කරනවා. ඒ නිසා වෑන් හෝ කාර් ඒ වගේ දේවල් තමයි ගොඩක් යන්න දෙන්නේ. අපි කට්ටිය ගියේ වෑන් එක. අපි ගමන පටන් ගන්න ටික දුරක් යනකොට දැක්ක ලස්සන මල් වර්ගයක්. අපිට ආරංචි වුණ විදිහට මේ මල් හැදෙන්නේ ආවේනිකයි මේ පැත්තට. ඒ කියන්නේ පිදුරු තරාගල කන්දට විතරක් මේ මල් දකින්න ගොඩාක් කට්ටිය එනවා බලන්න. අපි දැන් කිලෝමීටර් 3.5ක් විතර ආවා. ඒ එනකොට අපි දැක්කා ඔන්න කන්ද මුදුනේ ටවර් එකක් පේනවා. ඒ කියන්නේ තව කිලෝමීටර් ඇත්තේ මං හිතන දෙයට 4ක් විතර
අපි ගොඩක් කිට්ටු කරලා තියෙන්නේ. ඒ වගේම පිදුතරාගල කන්දටම ආවෙනික සත්තු කොට්ටාස ගොඩක් මේ කැලේ ඉන්නවා. අපි දැන් කඳුමුදුනට ගොඩක් ලං කරලා තියෙන්නේ. තව කිලෝමීටරයක් වගේ දුරක් තියෙන කඳුමුදුනට. ඔන්න ටවර් පේනවා මීදුම තනිකර අහසෙම වැහිලා තියෙන මීදුම. කිලෝමීටර් 7.5ක් ඇවිල්ලා ඔන්න අපි ආවා කඳුමුදුනට. එයාලගේ හැමතැනම චෙක් පොයින්ට් තියෙනවා. මෙතනින් එන වාහන ඔක්කොම චෙක් කරනවා. අපි කඳුමුදුනට එනකොට වෙලාව 1:15 වගේ සාමාන්‍ය. ඒ වෙනකොටත් මීදුම සාමාන්‍යයෙන් ඇවිල්ලා මොකද අහස චුට්ටක් විතර තමයි අපි ලාවට පෙවුනේ. කන්ද මුදුනේ තියෙනවා එයාර්පෝර්ට් එකේ කැම්ප් එකක්. එයාලා ටවර් ඒ වගේ ගොඩක් සිග්නල් ගන්න දේවල් එතන හදලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් රේඩාර් පද්ධතියක් හදලා තියෙනවා. මොකද ලංකාවේ උසම කඳුමුදුන නිසා ගොඩක් ඒ කට්ටියට රේඩාර් තොරතුරු ලැබෙන්නේ ඔතනින් කියලා එතනට අපේ පොලිස් එක්කෙනෙක් කිව්වා. පිදුරුතලාගල කඳුමුදුනට එන ඕනම වාහනයක් පාක් කරන්න පුළුවන්. මොකද එයාර්පෝර්ට් එකෙන් හදලා තියෙනවා එයාලා කාර් පාක් එකක්. එන ඕන කෙනෙක්ගේ වාහනයක් නතර කරලා පරිස්සමට යන්න පුළුවන්. ඒ වගේම වාක්‍යමත් ඒ කට්ටිය බාර ගන්නවා. කිසිම හානියක් වෙන්නේ නැහැ වාහන වලට. මෙතන ලස්සනට හදපු බුදු කුටියක් තියෙනවා. ඒ බුදු කුටියට පොඩ්ඩක් උඩින් තියෙනවා සුමන සමන් දෙවියන්ගේ පිළිමයක්. එතන හිටපු කට්ටිය අපිට කිව්වේ සුමන සමන් දෙවියෝ සිරිපාද දිහා බලන් ඉන්න පිළිමයක් තමයි හදලා තියෙන්නේ. මොකද ඒ ගොඩක් පරණ පිළිමයක්. මීදුම ගොඩක් වැඩි නිසා අපිට සිරිපාද ඒ වෙලාව දකින්න හම්බුන්නේ නැහැ. ඒ තරම් මීදුම එන්න වැඩි. මෙතන තව පොඩියට හදපු පොඩි පන්සලක් තියෙනවා. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා ලංකාවේ පිහිටි උසම ගල. මේක ස්වභාවිකව හැදිච්ච ගලක්. ගොඩක් කට්ටිය කියන විදිහ තව විශේෂ දෙයක් තියෙනවා. ලංකාවේ තියෙන හොඳම රේඩාර් පද්ධතිය මෙතන තමයි හදලා තියෙන්නේ. මේකට තමයි හැමතැනින්ම එන සිග්නල් ඒ වගේම ස්වභාවික ආපදාවක් ස්වභාවික කරදරයක් කරනවා නම් මේ රේඩාර් වලට තමයි ගොඩක් අහුවෙන්නේ. ඔන්න දැන් හවස් වෙන්න ළඟයි. හවස් වෙන්න මීදුම වැඩි වෙනවා. අපිට දැන් පහළ කිසිම දෙයක් මේකට පේන්නේ නැහැ. එන්න සීතලත් වැඩි වෙනවා. අපි සෙට් එක එතනින් පල්ලෙහාට පොඩ්ඩක් බැස්සා. බැහැලා වටපිටාව පොඩ්ඩක් බලන්න ගියා. වටපිටාවට යන්න අමාරුයි. ඒ තරම් මීදුම අපිට දුර පොඩ්ඩක්වත් පේන්නේ නැහැ. ඒ තරම්ම සීතලයි. අපිත් එක්ක අනිත් අය කෙනෙක් ජැකට් එකක් දාගෙන ඉන්නවා. ඒ ඉන්න බැරිම සීතල අමාරු වෙන්නේ. ඔන්න දැන් තමයි හොඳම හරිය. ලංකාවේ උසම කඳුමුදුන වන පිදුරුතලාගල කඳුමුදුනට ඉර බහිනවා පේනවා. ඉර බහිනකොට මාර view එකක් තියෙන්නේ. මීදුමත් බායලා තියෙනවා. ඒක මාර ලස්සන view එකක්. එතන හිටපු එයාර්පෝර්ට් එකේ කට්ටිය අපිට කිව්වේ සුමන සමන් දෙවියෝ ඉර බහින දැස බලා ඉන්නවා කියලා. ඒක මාර view එකක්.